හලෝ කොහොමද? ඉතින් අද ඔයාලා එකතු වෙන්නේ Hello Ladies YouTube channel එකේ My Room Tour segment එකත් එක්ක. ඉතින් ඔයාලා කැමතිද මගේ room එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න? එහෙනම් අපි බලමු. මුලින්ම තියෙන්නේ මගේ dressing table එක. dressing table එකේ මොනවද තියෙන්නේ කියන්න කලින් කියන්න ඕනේ මේක මම දැන් පොඩි කාලේ ඉඳන්ම හිටියේ අක්කා එක්ක. මගේ අක්කා පියුමාලි ඉදිරිසිංහ ඔයාලා ගොඩක් අය දන්නවනේ. ඉතින් අක්කා ඇමරිකාවට පස්සේ අයියා ලංකාවට ආවනේ. ඉතින් ඒත් එක්කම මම පොඩ්ඩක් ඈත් වුණා අක්කාගෙන්. දැන් ඉන්නේ මම මේ room එකේ. එහෙනම් කියන්න ඕනේ මගේ ගොඩක් බඩු අක්කගේ room එකේ තාම තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මම දැනට පාවිච්චි කරන්නේ මොනවද කියලා. අපි බලමු මොනවද මුලින්ම තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා මගේ සෙන්ට් එක. මේක පර්ෆියුම් එක මට දුන්නේ අපේ අයියා. එයා ඉතාලි වල ඉඳන් එද්දි මට ගෙනල්ලා දුන්නේ. මම ගොඩාක් ආසයි මේක හංගන් තියන් ඉන්නවා. ඒත් අපේ අක්කට කොච්චර පර්ෆියුම් තිබ්බත් එයා මේක තමයි යූස් කරන්නේ. ඇවිල්ලා දැන් ඒකේ චුට්ටයි තියෙන්නේ. මම ආසයි ඒකේ සුවඳට ඒක හරිම සුවඳයි. තව තියෙනවා තව පර්ෆියුම් එකක් තියෙනවා. මේක gift එකකට හම්බෙච්ච එකක්. තව තියෙනවා Cutex. මං දැන් දාන්නෙත් මේ කලර් එක. ඒක ඊට පස්සේ මං තව තියෙනවා මගේ lip balm එක. මං හැම ගොඩක් දේවල් යූස් කරන ළමෙක් නෙමෙයි. මාව දන්න අය දන්නවා. ඒ වගේම මම පාවිච්චි කරන්නේ සොබාසිලෝන්. ඉතින් ඒකේ බොඩි ලෝෂන් එක තියෙනවා. මම ඒක තමයි යූස් කරන්නේ. ඒක හරිම සුවඳයි ළමයි. මේ ඒ වගේම මම ගොඩක් බොඩි ලෝෂන් යූස් කරනවා. මොකද මගේ හැම හරියට වේලෙනවා. ඉතින් ඒ හින්දා මම ගොඩාක් වෙලාවට ෂූටින් යද්දී හැම වෙලාවෙකදීම මේ ලෝෂන් බොඩි ලෝෂන් එක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ තියෙන මගේ ඩේ ක්‍රීම් එක. මේක තමයි මම යූස් කරන්නේ. ඊට පස්සේ මගේ තියෙනවා ලොකර් එක. බලමු මොනවද ඒක තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා මගේ සන්ග්ලාසස්. මේවා ගොඩක් අක්කගෙන් ඉස්සුවත් තියෙනවා. මගේවත් තියෙනවා. මේක තමයි මම ගොඩක් වෙලාවට දාන්නේ. හැබැයි කැත ඇති ළමයි මම මේක දාන් යනවා. මම ගොඩක් මේවටත් වඩා යූස් කරන්නේ මේක. කොහෙ ගියද? ඊට පස්සේ මගේ මේක නම් මොකක්ද කිසි පිළිවෙලක් නැති ජුවලරිස් ටිකක් තමයි මට තියෙන්නේ. එක එක ඒවා තියෙනවා. පේජලින් එකවා තියෙනවා. කොහෙ ගියත් මේකේ ඔක්කොම ටික දාගෙන යනවා. තව මේකේ නැති ඒවාත් තියෙනවා. බෑග් වලත් ඇති. ඉතින් ගොඩක් ඒවා තියෙනවා මේකේ. මාල තියෙනවා, ඉයරින්ග්ස් තියෙනවා. තව මම මෙන්න මේකට ගොඩක් ආසයි. මේක දානවා මම. අර බෙල්ලෝ ගොඩක් අය මම දාන්න දැකලා තියෙනවා බෙල්ලොන්ගෙන් අතට කකුලට මාත් දාන්න. මේකේ තමයි ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මගේ beauty supplement එක. මේක තමයි ඉතින් මම පාවිච්චි කරන්නේ. මගේ කොණ්ඩේට, මගේ හමට, නියපොතු වලට මම ආදරෙන් බලාගන්නේ මේක තමයි. ඊට පස්සේ තියෙනවා මගේ charge එක. ඒක ඉතින් ඕනම දෙයක් නේ. මට නම් ඕනෙමයි. ඊපස්සේ චූටි පවුච් එකක් තියෙනවා. මම මේකේ තමයි ෂූටින් යද්දී අරන් යන්නේ. මම ගොඩක් මේකප් යූස් කරන කෙනෙක් නෙමෙයි. ලිප්ස්ටික් විතරමයි යූස් කරන්නේ ගොඩාක් වෙලාවට. මම දන්න අය දන්නවා. ඉතින් මේ දෙක තමයි ගානේ. මේ දැන් ගාන ඉන්නේ ඒ කලර් එක. චූටි එකක් මම නියුඩ් කලර්ස් වලට ආසයි. මේක. ඒකට මේ සෙන්ට් එකක් ඒව දාන් යනවා. ඉතින් මගේ බොඩි ලෝෂන් එක. ඒවත් තමයි මේකේ තියෙන්නේ. ඊට අමතරව මෙතන නැති ඒවා මම අක්කයි කාබරේට කියලා දුවලා දුවලා එහෙන් ගාගෙනත් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මට ස්පෙෂල්ම දෙයක්. ඒ තමයි මගේ ක්‍රවුන් එක. මේ ක්‍රවුන් එක ඒක තමයි මම 2023 හිරු අවුරුදු කුමරිය 3 වෙනි ස්ථානය දිනාගත්තනේ. ඉතින් ඒක තමයි මාව දැන් ඔයාලට මෙහෙම දකින්න හම්බුනේ. ඒකට සහභාගී වෙන්න හින්දා තමයි. ඉතින් ඒකයි මේ තියෙන්නේ. තව මට ඒකෙන් බෙස්ට් ටැලන්ට් හම්බුණා. ඉතින් ඒකේ සාටකේ
මෙන්න ඒකේ තුන්වෙනි ස්ථානයේ කියන සාතිකෙදි මම ඒ තුනම හරි ආදරෙන් බලා ගන්නවා. ඉතින් අපිට කවදා හරි මතක් වෙන්න තියෙන්නේ මේවනේ. මේවා මේ ලොකේ එකේ දාලා තියන් ඉන්නවා. බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා මගේ බෙඩ් එක. මම බෙඩ් එක ළඟම තියන් ඉන්නවා පොත්. මම ගොඩාක් පොත් කියවන්න කැමති කෙනෙක්. ෂූටින් නැති දවස්වලට අනිවාර්යයෙන්ම පොතක් කියවනවා. මම දැන් මේ දවස්වල කියවන පොත තමයි මේක. ඉතින් මේක තමයි මම මේ දවස්වල කියවන්නේ. මේක මට දුන්නේ මගේ යාළුවෙක් කියවලා දෙන්න කියලා. එයා ඔයාලා කවුරුත් දන්නේ කෙනෙක් තමයි මේක මට දුන්නේ. ඉතින් ඒක හරි ලස්සන පොතක්. මේක තමයි ඉතින් මම මේ දවස්වල කියවන්නේ. ඊට අමතරව තියෙනවා තව මේ පොතත් හරිම ලස්සනයි. මම මේකත් කියවලා ඉවර කරා. ඊපස්සේ මේ පොත මම මේකට තමයි මම කියවපු පොත වලින් ආසම පොත. මේ කියවලා බලන්න මම ගොඩක් ලස්සනයි. ඊට පස්සේ තව තියෙනවා මේ පොතේ තමයි මම ෂූටින් ඩේට්ස් ඒ ඔක්කොම ලියන් ඉන්නේ අමතක වෙන ඒවා. ඊට පස්සේ තියෙනවා මගේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකේ විස්තර ලියා ගන්න පොත. මම මේකේ තමයි මගේ ඕඩර්ස් යවන්නේ ඔක්කොම ලියා ගන්නේ. ඒ හැම එකම හරියට නීට් එකට තියන් ඉන්නේ මේ පොතේ තමයි. එතන ලොකෝ එකේ තියෙනවා මගේ ආටිකල්. මම ගැන තියෙන ඒවා එකතු කරනවා. ඉතින් ඒවා තියෙනවා. ඒ ටිකත් මම ළඟම තියාගෙන ඉන්නවා. ඊට පස්සේ තියෙනවා මගේ හෑන්ඩ් බෑග්ස්. ඉතින් අර මම කැමති චූටි බෑග්ස් එකතු කරන්න. මේ වගේ තියෙනවා. මේක මට යාළුවෙක් බර්ත්ඩේ එකට දුන්නේ. මේක තියෙනවා. පස්සේ තව මේ බෑග් එකේ තියෙන මම මේකට ආසයි. ඒක හරිම කියුට් අනේ. මේක තමයි දාන්නේ මම. ලේසියිනේ. අන්න තියෙන්නේ. ලස්සනයි. මේ ටික තමයි මෙතන තියෙන්නේ. ටිකක් මෙතෙන්ට ආයිමත් දාලා යන් අර පැත්තට එන්න. ඊට පස්සේ ඉන්නවා මගේ ටෙඩියා බනි. ඉතින් එයා හරි කියුට්. මම එයාට ගොඩක් ආසයි. එයාව ඉතින් මම ළඟම තියාගෙන ඉන්නවා. එයාගේ මේ කන් දෙක එකක් තියෙනවා. ඉතින් හරි කියුට් අනේ. එයාව මම ළඟම තියාගෙන ඉන්නවා. ඊට පස්සේ තියෙනවා මෙතන මගේ ෆොටෝ එකක්. ඒකත් මට මගේ අයියා කෙනෙක් බර්ත්ඩේ එකට දුන්නේ. ඒකත් මම දැන් ඉතින් ළඟම තියාගෙන ඉන්නේ. දැන් ටිකක් කල් දීලා ගොඩාක් දැන් අවුරුදු 4ක් විතර ඒකේ තාම තියෙන එක තියාගෙන ඉන්නවා. පස්සේ අපි යමු අර පැත්තට. ඊට පස්සේ තියෙනවා මගේ අල්මාරිය. මේකේ තමයි ඉතින් මම ආස දේවල් තියෙන්නේ. අද ලස්සන ඒවා. මුලින්ම තියෙනවා මම ෆ්‍රොක්ස් අදිනවා ගොඩක්. පාටිස් වලට එහෙම යද්දී අදින ටික පින්ක් කලර් තමයි ගොඩක් තියෙන්නේ මට. ඉතින් මම ඒකෙන් ආසයි මෙන්න මේකට. මේකට ටයිට් ෂෝට් ෆ්‍රොක් එකක්. ඒ කලර් එකට මම ආසයි. තව තියෙනවා මෙන්න මේක. මම මේකටත් ආසයි. ඒක ආසයි මල් හින්දා. දිගයි. ඒ වගේ ටිකක් තමයි මෙතන තියලා තියෙන්නේ මම. ඊට පස්සේ තියෙනවා මේක. මේ පැත්තේ තියෙනවා මගේ ෂූටින් අදින දුම්. ඒ වගේම ගෙදරට අදින ඒවා ඒ ඔක්කොම මම පිළිවෙලකට තියලා තියෙනවා. හදිසියට මට
ඉක්මනට අදින ඇඳුම් ටික මේ තමයි තියලා තියෙන්නේ. ඉක්මනට අදගෙන යන්න පුළුවන් හින්දා මේ ටික තමයි තියලා තියෙන්නේ. ඒ ටික තමයි මේකේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මගේ රූම් එක තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ රූම් එක බැලුවා කියලා. ඉතින් එහෙනම් Hello Ladies YouTube channel එකත් එක්ක my room tour segment එක ඔයගොල්ලෝ enjoy කරා නම් අනිවාර්යෙන්ම comment එකක් දාගෙන යන්න ඔයාලට මගේ room එක ගැන මොකද හිතෙන්නේ කියලා. එහම like එකක් දාලා ඒ වගේම අමතක නොකර subscribe කරගෙන යන්න. එහෙනම් ආයෙ දවසක මේ වගේ segment එකකින් හම්බෙන්න ගිහින් එන්න. Bye.